ගන්න මේ ආදි වශයෙන් පොරොන්දුවක් වෙන්න ඕන. ඒ පොරොත්තු වෙන්නේ සමාජ සම්මතයක් වෙන්න ඕන. ඒ සමාජ සම්මතයට අනුකූල නැති වුණොත් තමයි ප්‍රශ්නේ. දැන් සමහර සමාජවල තියෙනවා එක්කෙනාට භාර්යාවෝ 3 දෙනා. 7 දෙනා ඉන්නවා. වැඩිපුරත් ඉන්න අවස්ථා තියෙනවා. සමහර තියෙන එක භාර්යාවට ස්වාමිපුරුෂය 4-5 දෙනා තියෙන්න පුළුවන්. ඒකක් අමු වෙන්නේ අර කියන එකට. ඒ සමාජ සම්මතයක්. සමාජ සම්මත කණ්ඩායම යම් විදිහකට ඔබ දැන් විතර මෙහෙම දියා එක භාර්යාවක් ඉන්නවා එයාට ඉන්නවා පිරිසු 4 දෙනෙක්. සම්මත කරලා. ඒ සමාජ සම්මතයක් හැටියට තියෙනවා. දැන් ඉස්සර කාලේ තිබුණානේ. අන්න ඒ වගේ. ඒතර ඒ භාර්යාවේ 4 දෙනා එක්ක හිටියත් නිත්‍යාචාරය නෙමෙයි. ඒ 4 දෙනා මෙයාගේ කායපුරුෂය. ඒ මැරිලා හරියා ඒ 4 දෙනාට හොරේ තව කෙනෙක් හිටලා හෙනියෝ. එයා හොයන මිත්‍යාචාරය. ඒකයි කාරණේ. ඒ 4 දෙනාට තිබුණා නම් ඒ 4 දෙනාම අපි එක භාර්යාවක් විදිහට මෙයා දියාගත්ත එහෙම හිටියනම් ඒක සමාජ සම්මතයේ ඉතර. ඒ අතරදී තවත් කවුරු හරි දියාගත්ත භාර්යාවක් කරාබියෝ. එයා හොයනවා ඒකද. ඒකයි වෙන්නේ. ඒතර මාතු රකිතා පීතු රකිතා මාතු පීතු රකිතා භගිනි රකිතා මේ එහෙමයි ඉන්නේ. ඒතර මේ සස්සාමිකතා සපරිදණ්ඩතා ඔය ආදි වශයෙන් විග්‍රහ වෙනවා. මව් රකිත එක්කලා. දැන් මේකේ මව් රකිත සමගි දුවේ වාසේ. ආඩවන් තව බාර දීලා නැහැ. එහෙම අපත කරලා නැහැ. සමාජ ආයතනය අනුව මේ අර තමන්ගේ දරුවෙක් හැටියට හදාගත්තා විතර සමාජ සූත්‍රයකට සම පාවලා දීලා නැහැ. ඒ පාවලා දීපේ අයිතිය තියෙන්නේ මේ ප්‍රධාන වශයෙන් මව්ට. එතකොට ඒකේ පියා නැත්නම් මව් රකින්නවා. ඒ මාතු රකිතා කිව්වේ ඒකයි. තමයි මව් මැරිලා. දෙකෝ දාලා කොන හරි ගිහිලා කියනෝ. දැන් දරුවා දුව ඉන්නේ පියාලා. එයා පියා විසින් රකින්නවා. අය ආරක්ෂා කරලා දරුවා ඕජනය කරලා දරුවන්ට යහපතක් වෙන විදිහට සමාජ සම්මතයක් පස්සේ මම මේක අදිතු කරලා දෙන්න ඕනේ ආදිවාසී සීකරින් කරනවා. ඒ බීදු රකිතා. පියා විසින් රකින්න ඉතිරි. ඒ පියාගේ අවසරයක් නැතුව සම්මත කල්ලේ පිළ අරන් ගියොත් ඒක. ඒක රියන් මිත්‍යාචාරයට වැඩ. එයා සාමික් නැහැ කියලා කාරණේ. අවරකිත ඉතිරිය පියා තකේ ඉතිරි. ඒතකොට මේ පාතු රකිතා. ඒ කියන්නේ තමන්ගේ සහෝදරයා වෙන්නේ. මවත් නැහැ පියත් නැහැ ආව ගමනේ සහෝදරයා රකින්නවා. සහෝදරයා රකින්නවනම් ඒ රකි සහෝදරයාගේ අවසර නැතුව ඒවා නිකං අවසර නේ සම්මත කරලා ඉරිච්ච නැන්දා. ඒකත් අහු වෙනවා අර කියන මිත්‍යාචාරේ. අගිනි රකිතා. ඒ කියන්නේ යාගේ මේ ඉන්නවා මේ අර සහෝදරයෝ. සහෝදරියා විසින් ආරක්ෂා කරනවා. ඒ අක්කලා ඉන්නවා නංගි තබිනවා. අන්න ඒ වගේ. ඒතර ඒකත් මේ පොරොන්දු හර කරලා මේ ගැඹිරි විදිහේ ඉමලහක්කාරී හොරා කියොත් ඒ. කොහොමද රාජිකතෝ හරි හිටියෝ. එයාත් අවිනා මිත්‍යාචාරය. සස්සාවිකතා කියන්නේ ස්වාමිපුරුෂයෙක් ඉන්නේ. යම්කි ස්වාමිපුරුෂයෙක් මේ කැපකලා අහින් හිමි යා තියෙනවා. ඒ ශ්‍රියා කරගත්තොත් ඒ තව වෙනවා. සපරිදණ්ඩතා කියන්නේ යම්කි රජවරු විසින් දඬුවම් නියම කරනවා. අවල් ඉතිරි රෝග සහිතයි. ඉතින් නොයා යුතුයි ආදි වගේ. ඒ ඉතින්ද ගියාම ඒ තරු වෙනවා. මිත්‍යාචාරය. මේ මිත්‍යාචාරයේ කිදී සපෝරව කාමයේ නිසා සිද්ධ වෙන එකක් නෙමෙයි. සම්මත ගැනීම නිසා සිද්ධ වෙන්නේ. කාම මිත්‍යාචාරය සම්පූර්ණ සම්මත ගැටි. සමාජ සම්මතව. දැන් එක්කෙනාට 10-15 දෙනා ඉන්නේ රජවරුන්ට 510යි. 7ක් උඩ හදාවේ. රජුරෝ කාම මිත්‍යාචාරය නහුවේ. ඒක සමාජ සම්මතයක්. මේ සමාජ සම්මතය උල්ලංඝනය කිරීමේ වර තමයි ඒක කියන්නේ. මේ එතකොට මේ අර කියනවා මේ සප්තයිත කාම මෛත්‍රී කියන්නේ ඕකනේ.